11 ශ්‍රේණිය 6 වෙනි පාඩම 6 වෙනි පාඩම ද්විපද 6 වෙනි පාඩම ද්විපද ප්‍රකාශන ඒක ඉතාම කෙටි පාඩමක් පළවෙනිට බලන්න ඕනේ මොනවද ද්විපද ප්‍රකාශන කියන්නේ කියලා ද්වි කියන්නේ දෙක ද්විපද කියන්නේ ඒවට උදාහරණ ද්විපද ප්‍රකාශනය ස්ථන දෙක කියන්නේ ද්විපද ප්‍රකාශනය පද දෙකයි තියෙන්නේ x සහ අංක දෙකකින් ඉලක්කය ඒ වගේම x දන්න y කියලා දුන්නොත් මේකත් ද්විපද ප්‍රකාශනය මේකෙත් තියෙන ඉලක්කය මේ දෙකයි x කියන විජ්ජී අකුරයි y කියන විජ්ජී අකුරයි තියෙන්නේ දෙකයි x වර්ගය දන්න 3y කියලා දුන්නොත් මේකත් ද්විපද ප්‍රකාශනය එතකොට අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය 9 වසරේ ඉඳන් 10 වසරේ ළම මේක කරනවා මේ තියෙන්නේ ද්විපද ප්‍රකාශන අපි ද්විපද ප්‍රකාශන කියලා පොඩි මාතෘකාවක් ලිව්වොත් මෙන්න ඒකට උදාහරණයක් මෙහෙම ද්විපද ප්‍රකාශනයක් දෙන්නත් පුළුවන් මේකත් ද්විපද ප්‍රකාශනයක් තමයි පද දෙකයි තියෙන්නේ එක දනලා එක එකතු කිරීමේ ලකුණක් පමණයි තියෙන්නේ ඊළඟ කෑල්ල තමයි ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය ද්විපද ප්‍රකාශනයක වර්ගය ගන්න කොහොමද ද්විපද ප්‍රකාශනයක වර්ගය ගන්න මෙහෙමයි අපි පොදු එකක් ගත්තොත් x ධන a වල වර්ගය අපිට හදාගන්න පුළුවන් මේකේ x ධන a වල වර්ගය කියන්නේ x ධන a x ධන a දෙපාරක් වැඩි කරන්නේ ඒ කියන්නේ x වැඩි කිරීම x වර්ගය x වැඩි කිරීම a ax a වැඩි කිරීම x ax a වැඩි කිරීම a කියන්නේ a වර්ගය එතකොට අපිට උත්තර එනවා x වර්ගය ධන 2යි ax ධන a වර්ගය කියන්නේ මේක තමයි ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයේ පිළිතුර. ඒකට මම දුන්නොත් x ධන 5 වර්ගය පළවෙනි ගාන හැටියට ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් මේ සූත්‍ර දිහා බැලුවොත් පළවෙනිටම x වල වර්ගය ඊළඟට 2යි ax ඒ කියන්නේ a වගේ තියෙන මේ පහනේ ධන 2යි a කියන්නේ 5යි x එහෙමයි ධන 5 වර්ගය 5 වර්ගය ඒ කියන්නේ මේක සුළු කරොත් උත්තරේ එන්නේ x වර්ගය ධන 10යි x ධන 25 මේවා ගන්න මෙන්න මේ විදිහට දීපද ප්‍රකාශන දෙකක් ලියලා වැඩි කරන ක්‍රමයේ තියෙනවා ඒක අපි දන්න දෙයක් නේ මේ වගේ මේ ක්‍රමයේ පුරුදු වෙන්න මේකත් ලේසි ක්‍රමයක් x ධන 6 වර්ගය මොරුවට කියන්න පුළුවන් අපිට ඕවා වැඩ නැහැ අපි දෙලින්ම x ධන 6 ලියලා x ධන 6 ලියලා ඒක අපි වැඩි කරනවා x වර්ගය ධන 6ix ධන 6ix ධන 36 ඊට පස්සේ අපි ඒක සුළු කරලා x වර්ගය ධන 12ix ධන 30යි කියලා ගන්නවා කියලා. එහෙම කියන අයත් වැරදි නෑ හරි. එහෙම හදන්න. හැබැයි එතකොට ඉතින් වැඩ ගොඩක් කරන්න වෙනවා. නමුත් ගණිතය කියන්නේ අපි මම හැමදාම කියන දෙයක් පැලයක් හිටවලා ඒක ගහක් හදලා චූටි පැලයක් හදාගෙන ඒකට වතුර දාලා පොහොර දාලා මහ ගහක් හදලා ඒක ඉරලා ඒ දැව වලින් අල්මාරියක් හදන එකම නෙමෙයි. ගණිතය කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනි සමහර දේවල් මතක තියාගෙන යොදා ගන්න. එතකොට අපිට පහසුවෙන් උත්තර ගන්න පුළුවන්. එතකොට දීපද ප්‍රකාශනික වර්ගායිතය ඔය මං කළේ. ඊට දැන් අපි යන්නේ දීපද ප්‍රකාශනික ඝන ආයිතය. මාතෘකාව ද්විපද ප්‍රකාශනයක ඝන ආයිතය. ඝන ආයිතය කියන්නේ තුන්වෙනි බලය කියන එක. දීපද ප්‍රකාශනයක තුන්වෙනි බලය කොහොමද හොයන්නේ? තුන්වෙනි බලය හොයන්නේ කොහොමද? මෙහෙමයි හොයන්නේ x ධන 5 තුන්වෙනි බලය කීයද කියලා මම අහුවොත්
මේකේ උත්තරේ ගන්න කොහොමද? මේකේ උත්තරේ ගන්නේ ඊටාම ලේසි x ධන 3 sorry x ධන 5 ආය පාරක් x ධන 5 ආය පාරක් x ධන 5 තුන් පාරක් ලියලා මුලින්ම මේ දෙක තෝරගෙන මේ දෙක වර්ග කරනවා. මේ දෙක කියන්නේ එක්තරම x ධන 5යි ඔය දෙකක් තෝරගත්තා මේ කියන්නේ x ධන 5ේ වර්ගයනේ. x ධන 5ේ වර්ගය අපිට පුළුවන් හදාගන්න විනාඩියක් ඉන්නවා ස්ක්‍රීන් එක හදාගන්න. x ධන 5ේ වර්ගය අපිට හදාගන්න පුළුවන් ලේසියෙන්ම අර ඉහත සූත්‍රයට අනුව x ධන 5 තියෙනවා මෙතන x ධන 5ේ වර්ගයෙන් x වර්ගය ධන 10යි x ධන 25. දැන් ඒක වැඩි කරාම x කින් මේ x වර්ගය වැඩි කරනවා. එතකොට x ධනය. ඊතල දැම්මොත් ආයෙ පාරක් x කින් 10 වැඩි කරොත් 10යි x වර්ගය. 25 වැඩි කරොත් 25යි x. x කින් වැඩි කරලා ඉවරයි. මේ තුන්වෙනි එක තමයි මේක කරේ. ඊට පස්සේ අපි ඊළඟ පියවරට යන් 5න් x වර්ගය වැඩි කරමු. 5න් x වැඩි කරනවාම 5යි x වර්ගය. 5න් 10 වැඩි කරමු. දැන් 50යි x. 5න් 25 වැඩි කරමු. 125යි. ඊට සජාතීය පද සුළු කරලා එකතු කරමු. x ගණයට එකතු වෙන්න තව ඒවා නැහැ. x 10යි x වර්ගයයි 5යි x වර්ගයයි තියෙනවා. ඒකට 15යි x වර්ගය. දැන් 25යි 50යි 75යි x. දැන් 125 කියලා උත්තරය එනවා. ඔය දේ තමයි දීපද ප්‍රකාශනයේ ගණායිතේ පිළිතුරු ලබා ගන්නේ. දැන් මම මෙතන ඍණ එකක් කරලා පෙන්නන්නම්. අපි ගත්තොත් x ඍණ 4 ගණය ඇහුවොත්. ඕක අපිට කඩලා ලියා ගන්න පුළුවන් x ඍණ 4යි x ඍණ 4 වර්ගයයි කියලා. x ඍණ 4 හැමමයි x ඍණ 4 වර්ගය අපිට පාඩමෙන් ලියන්න පුළුවන් x වර්ගය ඍණ 8යි x ධන 16. ඊට පස්සේ x න් වැඩි කරාම x ඝනය ඍණ 8යි x වර්ගය ධන 16යි x. අපි මේ x කින් මෙන්න මේ x කින් තමයි ඔය ඔක්කොම වැඩි කළේ. මේ x කින් x වර්ගය වැඩි කළා x ඝනය ආවා. x කින් 8යි x වැඩි කළා 8යි x වර්ගය ආවා. x කින් 16 වැඩි කළා 16යි x ආවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඍණ 4න් වැඩි කරන්න අන්න ඍණ 4න් වැඩි කරන්න තියෙනවා. ඍණ 4න් x වැඩි කළාම ඍණ 4යි x වර්ගය ඍණ 4න් x වර්ගය නේ ඍණ 4යි x වර්ගය. ඍණ 4න් ඍණ 8 වැඩි කරාම ඍණ 8 ධන 8 වරක් 4 32යි x. ඍණ 4න් ධන 16 වැඩි කරාම ඍණ 64යි. 4 වරක් 16 64යි. සජාතීය පද සුළු කරනවා. x ඝනයට එකතු වෙන්න මොකුත් නැහැ. ඍණ 8යි x වර්ගය ඍණ 4යි x වර්ගය ඍණ 12යි x වර්ගය. 16x 32x 48x ඍණ 64 කියලා උත්තරේ එනවා. මේක තමයි මේ ගානට උත්තරේ. ඒකට මේ විදිහට ද්විපද ප්‍රකාශනයේ ගණායිතේ වුණාම ධන ගානක් සහ ඍණ ගානක් හදලා පෙන්නනවා. ওই ක්‍රමයට අච්චු පොතේ තියෙන ගණන් ටික හදන්න තමයි තියෙන්නේ. මේකේ තවත් අමාරු ගණන් අපිට බැලුවොත් අච්චු පොතෙන් හොයාගන්න පුළුවන්. බලලා ඒවා හදන්න තියෙන්නේ. ඔලෙවල් විභාග ගැන හිතුවොත් මේ જાති ගණන් දකින්න අමාරුයි. ඔලෙවල් විභාග ප්‍රශ්න පත්‍රවල මොකද මෙච්චර ලොකු සුළු කිරීමක් දෙන්න බෑ. මීට වඩා ලේසි එකක් තමයි දෙන්නේ. වර්ගජ ප්‍රකාශනීය සාධක හොයනවා වගේ එකක්. වර්ග සමීකරණ විසඳනවා කොට මේව භාවිත කරන්න බෑ. මොකද මේව ගන්න තුන්වෙනි බල තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට වර්ගජ ප්‍රකාශන වල සාධක තමයි විභාගෙට තිබිලා තියෙන O level වල. මේක අපිට පාඩමක් වශයෙන් අපේ දැනුම වර්ධනය කරගන්න අපිට සාමාන්‍යයෙන් අපේ පේපර් වල තියෙන සමගාමී සමීකරණ වර්ග සමීකරණ පරිමාව ඒ වගේ ගණන් හදන්න අවශ්‍ය කරන මූලික දැනුම මේ තුන්වෙනි බලය අපිට හසුරවන්න තුන්වෙනි බලය යොදා ගන්න හැටි මේ පාඩමෙන් පුරුදු වෙනවා. මාතෘකාව ලියලා මේ පාඩමේ මේ ටික ලියා ගන්න. ඊට පස්සේ මේ පාඩමේ අභ්‍යාසයක් තියෙනවා. මේ පාඩම අපේ 6 වෙනි පාඩම මේ පාඩමට අදාළ අභ්‍යාසය අච්චු පොතේ ඒ වගේම මේ જાති ගණන් හදපු නිදසුන් තියෙන අච්චු පොතේ අභ්‍යාසය 6.1 අභ්‍යාසය 6.1 අභ්‍යාසය මම මෙතෙන්ට ගන්නම්. මේ 6.1 අභ්‍යාසයේ ගණන් ටික මම ගන්නවා මෙතෙන්ට expand කියලා තියෙන. ඒ කියන්නේ ප්‍රසාරණය කරන්න.
ප්‍රසාරණය කරන්න එක්ස්පෑන්ඩ් කියන එකේ තේරුම ඒකනේ. දැන් මේ වගේ ගණන් ටිකක් තියෙන්නේ. මේ මං හැදුවේ ඒ වගේ මේකත් තමයි පළවෙනි එක 5 වෙනකොට තියෙන්නේ 2. දෙවෙනි එකත් එහෙමයි ඍණ දාලා එහෙම ඇවිල්ලා ඒ වගේ පැටර්න් එක වෙනස් කරලා මුල් අංකේ ඉස්සරහට දාලා ඉංග්‍රීසි අකුර පිටිපස්සට දාලා ඒත් එකමනේ. එහෙම ඇවිල්ලා තමන් කල්පනාවෙන් මුල් ටික හදාගත්තොත් ඔය එල් වෙනකන් අනිත් ඒවා නිකම්ම හදාගන්න පුළුවන් වෙයි. මේ අභ්‍යාසය අපි පාසලේදී සාකච්ඡා කරනවා. මේ නෝට් එක ලියලා එතෙන් දෙනකන් හදාගන්න. මේ එක්ස්පෑන්ඩ් කියන මේ අභ්‍යාසය 6.1 අභ්‍යාසය 6.1 6.1 අභ්‍යාසය දෙවෙනි එක මේ ටික කරගෙන ඉන්න මේක අපි පන්තියේදී සාකච්ඡා කරනවා ඉස්කෝලේදී.